හරි ළමයි අද අපිට කතා කරන්න තියෙන්නේ කෘෂි දේශගුණික සාධක කියන පාඩමේ මේ දේශගුණික සාධකවල හිතකර සහ අහිතකර බලපෑම්. ඊට කලින් මේ මාතෘකාවක් දාගන්න සඵල වර්ෂාපතනය කියලා. සඵල වර්ෂාපතනය. සඵල වර්ෂාපතනය නැත්නම් ඉෆෙක්ටිව් රේන්ෆෝල්. මොකක්ද මේ සඵල වර්ෂාපතනය කියලා කියන්නේ? දැන් අපිට වැස්සෙන් බෝගවලට ජලය ලැබෙනවානේ. ඒ වැස්සෙන් බෝගවලට ලැබෙන ජලය ඔක්කොම බෝගවලට ලබා ගන්න පුළුවන්ද? දැන් අපි ජල චක්‍රයේදී කතා කරා වැස්සෙන් ලැබෙන ජලයට මොකද වෙන්නේ කියලා. වැස්සෙන් ලැබෙන ජලය මොකද වෙන්නේ? වර්ෂාපතනයෙන් ලැබෙන ජලය, ඒ ජලයෙන් කොටසක් මතු පිට අපදාවය වෙනවා, තව ටිකක් කාන්දු වෙනවා, ඊට පස්සේ වැස්සෙනවා, ඊට පස්සේ භූගත ජල චලන නැත්නම් භූගත ජල ප්‍රභවලට එකතු වෙනවා. එතකොට මේ වර්ෂාපතනයෙන් ලැබෙන ජලය භූගෝලයට ලබා ගන්න පුළුවන් මේ කාන්දු වීම, වැස්සීම, භූගත ජල චලනය කියන ඒවා මොකෙන්ද භූගෝලයට ලබා ගන්න පුළුවන්. දැන් මතු පිට අපදාවෙන් නම් මතු පිට අපදා වෙලා එක්ක සාගර වලට ඇලදොල වලට එකතු වෙනවා. ඊට පස්සේ කාන්දෙන ජලයට මොකද වෙන්නේ? කාන්දනවා කියන්නේ පස තුළට පස ඇතුළට ජලය ගමන් කරන එකනේ. පස් අංශු අතරින් පස තුළට ජලය ගමන් කිරීම. වැස්සීම කියන්නේ මුල ශාකයේ මූල මණ්ඩල කලාපයෙන් පල්ලෙහාට ජලය යන එක. එතකොට ශාක මූල මණ්ඩල කලාපයෙන් පල්ලෙහාට ගිය ජලය බෝගලට ලබා ගන්න පුළුවන්ද? බෑනේ. එතකොට අර මතු පිට අපදාවෙන් යන ජලය ලබා ගන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ භූගත ජල කියන්නේ භූගත ජල ප්‍රභවලට එකතු වෙන එකනේ. ඒ ජලය ලබා ගන්න පුළුවන්ද? බෑ. එතකොට මේ කාන්දු වෙන ජලය නේද භූගෝලයට ලබා ගන්න පුළුවන්. يعني පස් අංශු අතරින් පස තුළට ගමන් කරන ජලයනේ භූගෝලයට ලබා ගන්න පුළුවන්. ආන් එහෙම මේ වර්ෂාපතනයෙන් ලැබෙන ජලයෙන් භූගෝලයට ලබා ගන්න පුළුවන් ජලය ජල ටිකට තමයි අපි කියන්නේ මොකද්ද? සඵල වර්ෂාපතනය කියලා. දැන් ඔයාලා සඵල වර්ෂාපතනය කියලා මාතෘකාව දාගත්තා නේද? යටතේ ලියා ගන්න සඵල වර්ෂාපතනය කියන්නේ මොකක්ද කියලා. වර්ෂාපතනයෙන් ලැබෙන ජලය වර්ෂාපතනයෙන් ලැබෙන ජලය මතු පිට අපදාවේ මතු පිට අපදාවේ ගැඹුරු ඇසීම මතු පිට අපදාවේ ගැඹුරු ඇසීම අතුරු කඩනය හරහා වාෂ්පීකරණයෙන් අතුරු කඩනය හරහා වාෂ්පීකරණයෙන් අතුරු කඩනය කියන්නේ මොකද්ද? අතුරු කඩනය කියලා කියන්නේ මේ දැන් භෝග භෝගයකට දැන් ජලය ලැබෙනකොට වැස්සෙන් හැම ජලය ලැබෙනකොට පොඩ ඉන්න. දැන් අපිට වැස්සෙන් භෝගවලට ජලය ලැබෙනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් මේ ජලය ශාකයේ මේ පත්‍රවල හැම ජලය ඉතුරු වෙනව නේද? ශාකයේ කොළාතු වල ඒ කොළාතු වල එකතු වෙන ජලය ශාක වල ලබා ගන්න පුළුවන්ද? ශාකයේ ජලය ලබා ගන්න මේ මුල් මගින්නේ. එතකොට මේ පත්‍ර අතු වලින් මේ අතු වල තියෙන ජලයත් බොගුරට ලබා ගන්න බෑ නේද? එතකොට මේ පත්‍ර අතු වල තියෙන ජලයට මොකද වෙන්නේ? සූර්යාලෝකය ලැබුණාට පස්සේ වාෂ්පීකරණය වෙලා ඒ ජලය ආයේ මේ ඉහළට ගමන් කරනවා. එතකොට ඒ ජලය බොගුරට ලබා ගන්නත් බෑ. ඒකට තමයි කියන්නේ අතුරු කඩන. අතුරු කඩන කියන්නේ ශාකයේ මේ අතුපත්‍රවල ඉතුරු වෙන ජලය. ලියාගන්න අතුරු කඩනය හරහා වාෂ්පීකරණයෙන් ඉවත් වන අතර දැන් එතන වාෂ්පීකරණයක් වෙන්නේ උත්සේදනයක් නෙමෙයි. උත්සේදනයක් කියන්නේ මොකද්ද? ශාකයේ උත්සේදනයක් කියන්නේ ශාකයේ පූටිකා මගින් ශාකයේ තුල තියෙන ජලය ඉවත් වෙන එකනේ. දැන් මෙතන ශාකයේ තුල තියෙන ජලය නෙමෙයි යන්නේ. අර පත්‍ර වෙලයි ශාක අතු වෙලයි රැඳිලා තියෙන ජලය තමයි
ඉවත් වෙලා යන්නේ. එතකොට එතනදි වෙන්නේ මේ වාෂ්පීකරණයක්. උත්සේදනයක් කියන්නේ මේ ශාකයේ තුල තියෙන ශාකයේ තුල තියෙන ජලය ශාකයේ අර පූටිකා මගින් ඉවත් වෙන එකට තමයි උත්සේදනය කියන්නේ. දැන් මේක වර්ෂාපතයෙන් ලැබෙන ජලයනේ මේ ඉතුරු වෙලා තියෙන ශාකයේ අතු වලයි මේ පත්‍රවල ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ජලය සූර්යාලෝකය ලැබුණාට පස්සේ මේ ආය වාෂ්ප වෙලා ඉහළට ගමන් කරනවා. එතකොට ඒ ජලය ශාක වලට ලබා ගන්නත් බෑ. අතුරු කඩනය හරහා වාෂ්පීකරණය ඉවත් වන අතර එහිදී භෝගයට ලබාගත හැකි ලෙස එහිදී භෝගයට ලබාගත හැකි ලෙස භෝග මූල මණ්ඩල කලාපයේ රැඳෙන ජල ප්‍රමාණය භෝගයේ මූල මණ්ඩල කලාපයේ රැඳෙන ජල ප්‍රමාණය සඵල වර්ෂාපතනයයි. වර්ෂාපතනයෙන් ලැබෙන ජලය මතු පිට අපදාවෙන් ගැඹුරු වැස්සීමෙන් අතුරු කඩන හරහා වාෂ්පීකරණය ඉවත් වෙනවා. ඊට පස්සේ භෝගයට ලබාගත හැකි ලෙස භෝගයේ මූල මණ්ඩල කලාපයේ ඉතිරි වෙන ජල ප්‍රමාණය තමයි කියන්නේ සඵල වර්ෂාපතනය කියලා. දැන් ඒක හරි නේද? ඊට පස්සේ ලියාගන්න භෝගෝගාව සඳහා වර්ෂාපතනයේ බලපෑම. භෝගෝගාව සඳහා වර්ෂාපතනයේ බලපෑම. භෝගෝගාව සඳහා වර්ෂාපතනයේ හිතකර බලපෑමුත් තියෙනවා අහිතකර බලපෑමුත් තියෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි කතා කරමු වර්ෂාපතනයේ හිතකර බලපෑම් කියන්නේ මොනවද කියලා. ලියාගන්න වර්ෂාපතනයේ හිතකර බලපෑම්. වර්ෂාපතනයේ හිතකර බලපෑම්. හිතකර බලපෑම් වලට ඉස්සෙල්ලාම තියෙන්නේ බිම් සැකසීම සඳහා. බිම් සකස් කරන්න මේ කොහොමද වර්ෂාපතනය බලපාන්නේ? දැන් අපි ගත්තොත් වියලි කලාපීය පසක් ගත්තොත් එහෙම පස ගොඩාක් හයියයිනේ. එතකොට කෘෂි උපකරණ ක්‍රියාත්මක කරන්න පහසුයිද මේ පස ගොඩාක් හයිය වුණාම? බිම් සැකසීම උපකරණ ක්‍රියාත්මක කරන්න අපහසුයි නේද? මොකද බිම් සකස් කරනවා කියන්නේ දැන් පස කපන්න ඕන කැපීම සහ පෙරලීමනේ. මේ එතකොට මේ පස කපන්න පෙරලන්න පහසුයිද මේ පස ගොඩාක් හයියදී? මොකද බිම් සැකසීම උපකරණ ක්‍රියාත්මක කරන්නත් අපහසුයි. මොකද මේ බිම් සකස් කිරීමේ උපකරණ පස ඇතුළට ගමන් කරන්නේ නැහැ. පස ගොඩාක් හයියයිනේ. එතකොට පස පොඩ්ඩක් තෙත් වුණාම මොකද වෙන්නේ? පස පොඩ්ඩක් තෙත් වුණාම බිම් සකස් කරන්න පහසුයි. අපි දැන් ඔය මේ ඉස්කෝලවල එහෙමත් ගෙවල් වලත් මේ ඔය දැන් මොකක් හරි මේ මිදුලේ එහෙම මේ මොකක් හරි කණුවක් හරි මොකක් හරි හිටව ගන්න ඕන නම් පස ගොඩාක් හයිය නම් මොකද කරන්නේ? අපි අර වතුර ටිකක් දානවනේ වතුර ටිකක් දැම්මම මොකද කරන්නේ? පස බුරුල් වෙනවා. ආන් ඒ වගේ තමයි වර්ෂාපතනේ මේ වැස්ස ලැබුණාට පස්සේ පස පොඩ්ඩක් තෙත්ව තිබ්බහම බිම් සකස් කරන්න පහසුයි. මේ වර්ෂාපතනේ ගොඩාක් වැහැලා පස මඩ වෙලා තියෙද්දි මොකද? බිම් සකස් කරන්න ලේසිද? පස ගොඩාක් මඩ වුණාට පස්සේ පස ගොඩාක් මඩ වුණාමත් බිම් සකස් කරන්න අපහසුයි. අයියේ අර දැන් කෘෂි උපකරණ ක්‍රියාත්මක කරන්න අපහසු වෙන්නේ. ගොඩාක් මඩ සහිත පතේ මොකද මඩ ඇලෙනවා උපකරණවල එරෙනවා යන්න බෑ. එතකොටත් බිම් සකස් කරන්න අපහසුයි. එතකොට පස මද වශයෙන් තෙත් වුණාම තමයි බිම් සකස් කරන්න පහසුයි. ඊට පස්සේ බිම් සකසීම සඳහා කියලා ලියා ගන්න ඔයාලා එතන යටින් පොඩ්ඩක් හැඳින්වීම වර්ෂාපතනය ලැබුණු පසු වර්ෂාපතනය ලැබුණු පසු වර්ෂාපතනය ලැබුණු පසු පස මද වශයෙන් තෙත්ව ඇති විට
පස මද වශයෙන් තෙත්ව ඇති විට වර්ෂාපතනය ලැබුණු පසු පස මද වශයෙන් තෙත්ව ඇති විට බිම් සැකසීමේ උපකරණ බිම් සැකසීමේ උපකරණ ක්‍රියාත්මක කිරීම පහසු වේ. බිම් සැකසීමේ උපකරණ ක්‍රියාත්මක කිරීම පහසු වේ. ඊළඟ එක තමා බීජ ප්‍රරෝහණය සඳහා බීජ ප්‍රරෝහණයට කොහොමද වර්ෂාපතනය බලපාන්නේ? දැන් බීජ ප්‍රරෝහණය ගත්තොත් එහෙම බීජ ප්‍රරෝහණයට මොනවද ඕනේ? ප්‍රශස්ත උෂ්ණත්වයකුයි ප්‍රශස්ත තෙතමනයකුයි. එතකොට තමයි බීජයක් ප්‍රරෝහණය වෙන්නේ. එතකොට මේ ප්‍රශස්ත තෙතමනය කියලා තෙතමනය කියන සාධකය ලබා දෙන්නේ වර්ෂාපතනය. වැස්ස ලැබිලා තෙතමනය ලැබුණට පස්සේ තමයි බීජ ප්‍රරෝහණය වෙන්නේ. ඒ යටතේ ලියා ගන්න වර්ෂාපතනයෙන් ලැබෙන වර්ෂාපතනයෙන් ලැබෙන ජලය මගින් වර්ෂාපතනයෙන් ලැබෙන ජලය මගින් බීජවලට බීජවලට ප්‍රශස්ත තෙතමනයක් ප්‍රශස්ත තෙතමනයක් ප්‍රශස්ත තෙතමනයක් ලැබුණු පසු බීජ ප්‍රරෝහණය වේ. බීජ ප්‍රරෝහණය වේ. ඊළඟ එක තමයි පාංශු සාරවත් බව වැඩිවීම. ලියාගන්න පාංශු සාරවත් බව වැඩිවීම. පාංශු සාරවත් බව වැඩිවීම කියලා කියන්නේ දැන් අපි දැන් පසට කොච්චර පොහොර යදුවත් ශාක මගින් පෝෂක අවශෝෂණය කරන්නේ කොහොමද? පාංශු ජලයේ පෝෂක දිය වෙනවා. පාංශු ජලයත් එක්කනේ මේ භෝග පෝෂක අවශෝෂණය කරන්නේ. එතකොට පසට කොච්චර පොහොර යදුවත් වැඩක් නැහැ පසේ ජලය නැත්තම්. නේද? එතකොට පස සාරවත් වෙනවා කියලා කියන්නේ වැස්ස ලැබුණාට පස්සේ අර භෝග වලට ජලය ලැබෙනවනේ. එතකොට මොකද වෙන්නේ? පසේ තියෙන පෝෂක මේ ජලයත් එක්ක එකතු වෙලා ඊට පස්සේ මේ පෝෂක සහිත ජලය මේ මුල් මගින් ශාක අවශෝෂණය කරගන්නවා. ඒකට තමයි කියන්නේ පහසු සාරවත් බව වැඩි වීම කියලා. නිකම් පසේ පෝෂක තිබ්බා කියලා භෝග ඒ පෝෂක අවශෝෂණය කරගන්නේ නැහැ. අනිවාර්යෙන් මේ පෝෂක පහසු ජලයේ දිය වෙන්න ඕනේ. දිය වුණාට පස්සේ තමයි මේ පෝෂක ජලයත් එක්කලා ඒ පෝෂක ටික අවශෝෂණය කරගන්නේ. ඒ යටතේ ලියාගන්න පහසු සාරවත් බව වැඩි වීම යටතේ
ලියාගන්න. ශාක පෝෂක අවශෝෂණය කරනු ලබන්නේ ශාක පෝෂක අවශෝෂණය කරනු ලබන්නේ පෝෂක ජලයේ දිය වූ පසුය. පෝෂක ජලයේ දිය වූ පසුය. වැසි ජලය මගින් වැසි ජලය මගින් පසෙහි අඩංගු පෝෂක පසෙහි අඩංගු පෝෂක ජලය දිය කර වැසි ජලය මගින් පසෙහි අඩංගු පෝෂක ජලය දිය කර පසෙහි සාරවත් බව වැඩි කරයි. පසෙහි සාරවත් බව වැඩි කරයි. ඊළඟට තියෙන්නේ අස්වැන්න නෙලීමට සහාය වීම. දැන් අපි ඔය අලබෝග එහෙම ගත්තොත් එහෙම මේ පස ගොඩාක් මේ රළුව තියෙද්දි ඒ කියන්නේ ඝනව තියෙද්දි මේ අලබෝග එහෙම නෙලා ගන්න පහසුයිද? අමාරුනේ නේද? මොකද දැන් මේ සමහරක් වෙලාවට දැන් මේ අස්වැන්න නෙලද්දි මේ අලබෝග එහෙම මේ ඵලයේ දැන් දෙකට ඔහම කැඩිලා එහෙම යන්න පුළුවන්. පස පොඩ්ඩක් තෙත්ව තියෙද්දි මොකද? තෙත්ව තියෙද්දි මේ අස්වැන්න නෙලා ගන්න පහසුයි. නේද? ඒ යටද ලියාගන්න අලබෝගවල අස්වැන්න නෙලීමට අලබෝගවල අස්වැන්න නෙලීමට අලබෝගවල අස්වැන්න නෙලීමට පස මද වශයෙන් තෙත්ව තිබීම පස මද වශයෙන් තෙත්ව තිබීම පස මද වශයෙන් තෙත්ව තිබීම අස්වැන්නට හානි නොවි අස්වැන්නට හානි නොවි අස්වැන්නට හානි නොවි අස්වැන්න නෙලා ගැනීමට අස්වැන්න නෙලා ගැනීමට පහසු වේ. මේවා තමයි එතකොට තියෙන හිතකර බලපෑම්. මොනවද තියෙන්නේ? හිම් සැකසීම සඳහා බීජ ප්‍රරෝහණය සඳහා පවංශ සාරවත් බව වැඩි වීමටයි අස්වැන්න නෙලීමට සහාය වීම.
ඊළඟට කතා කරමු වර්ෂාපතනයේ අහිතකර බලපෑම්. අහිතකර බලපෑම් කියලා මාතෘකාව දාගන්න. මොනවද වර්ෂාපතනයේ අහිතකර බලපෑම්? වැස්ස ලැබුණාට පස්සේ වර්ෂාපතන නැත්තම් මොකද වෙන්නේ? වර්ෂාපතන නැත්තම් නියගවනි තත්ත්වයක් ඇති වෙනවා. වර්ෂාපතනෙ වැඩි වුණාම මොකද වෙන්නේ? ඔය නායෑ මනම් මනම් වෙනව නේද? පාංශු ඛාදනය. ඔය වගේ ඒවානේ. දැන් මෙතන මොකක්ද දීලා තියෙන්නේ ඉස්සෙල්ලාම? රෝග හා පලිබෝධ පැතිරීම. වර්ෂාපතනයත් එක්කමද රෝග හා පලිබෝධ පැතිරිලා යන්නේ. වර්ෂාපතෙන් දැන් රෝග හා පලිබෝධ පැතිරෙන ළමයි මේ දැන් ඔය වැස්ස වැඩි කියන්නේ තෙතමනේ වැඩිනේ. තෙතමනේ වැඩි වුණාම බැක්ටීරියා දිලීර වැනි රෝග එහෙම ශීඝ්‍රයෙන් පැතිරිලා යනවා. තෙතමනේ වැඩි වුණාම. ආන් ඒකට තමයි කියන්නේ රෝග හා පලිබෝධ පැතිර යාම. ඊයටද ලියා ගන්නකො. අධික තෙතමනේ සහිත කාලගුණය අධික තෙතමනය සහිත කාලගුණය දිලීර රෝග සහ දිලීර රෝග සහ බැක්ටීරියා රෝග වැනි දිලීර රෝග සහ බැක්ටීරියා රෝග වැනි ශාක රෝග ශාක රෝග ව්‍යාප්ත වීමට හිතකර වාතාවරණයක් සපයයි. හිතකර වාතාවරණයක් සපයයි. ඒ කියන්නේ වැස්ස වැඩි වුණාම තෙතමනේ වැඩි වෙනවා. තෙතමනේ වැඩි වුණාම මොකද වෙන්නේ? මේ බැක්ටීරියා රෝග වලටයි දිලීර රෝග වලටයි ඒවා පැතිරිලා යන්න. ඒ කියන්නේ මේ බැක්ටීරියා වලටයි දිලීර වලටයි දැන් හිතකර පරිසරයක් තමයි දැන් හැදිලා තියෙන්නේ. බැක්ටීරියා වලට දිලීර වලට හිතකර පරිසරයක් හැදුනම මොකද වෙන්නේ? බැක්ටීරියා වල දිලීර වල එයාලගේ ප්‍රජනනය වැඩි වෙනවා. ප්‍රජනනය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ රෝග ඉක්මනට ව්‍යාප්ත වෙලා යනවා. ඊට පස්සේ තියෙන අපිට ශාක වලට යාන්ත්‍රික හානි සිදුවීම. යාන්ත්‍රික හානි කියන්නේ මොනවද? ලියාගන්න ශාක වලට යාන්ත්‍රික හානි සිදුවීම. යාන්ත්‍රික හානි සිදුවීම කියලා කියන්නේ අතු කඩා වැටීම් අර මල් මල් හැලෙනවා පළ ටික හැලිලා යනවා ඒ වගේ ඒවා තමයි යාන්ත්‍රික හානි කියන්නේ. ශාක ඇද වැටෙනවා. ලියාගන්න ඔය යාන්ත්‍රික හානි සිදුවීම යටතේ ලියාගන්න අතු කඩා වැටීම් අතු කඩා වැටීම් ලපටි මල් හා ඵල හැලී යාම ලපටි මල් හා ඵල හැලී යාම ගස් ඉදිරීම ගස් ඉදිරීම,
ඔයාලට තමයි කියන්නේ ශාක වලට යාන්ත්‍රික හානි. යාන්ත්‍රික හානි කියන්නේ ওই ටික තමයි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අස්වන වල ප්‍රමාණය හා ගුණාත්මය අඩුවීම. ඊළඟට ලියගෙන අස්වන වල ප්‍රමාණය හා ගුණාත්මය අඩුවීම. දැන් ඉස්සෙල්ලාම ගමු අස්වල වල ප්‍රමාණය කියන එක. අස්වල වල ප්‍රමාණය අඩු වෙන්නේ කොහොමද? දැන් අස්වල වල ප්‍රමාණය අඩු වෙන්නේ දැන් ඔය මේ වර්ෂා සහිත කාලගුණයකදී අහස දැන් මේ අහසේ හොඳට මේ ඉර පායලා තියෙනවද? නෑ නේද? අහස අඳුර වෙලානේ තියෙන්නේ. එතකොට බෝගවලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න අවශ්‍ය සූර්යාලෝකය ලැබෙනවද? නෑනේ. බෝගවලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න අවශ්‍ය සූර්යාලෝකය අඩු වුණාම ශාක ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනවා. එතකොට මේ මේ අස්වන නිෂ්පාදනය අඩු වෙලා අස්වන වල ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අස්වන වල ප්‍රමාණය අඩු වීම කියලා. ඊළඟට අස්වන වල ගුණාත්මය අඩු වෙන්නේ කොහොමද? අස්වන වල ගුණාත්මය ඔය පැණිකමඩු වල එහෙම මේ ගොඩාක් වැස දවස් වලට ඒවැ රසය අඩුයි නේද? ඒකට තමයි කියන්නේ මේ අස්වැන්නේ ගුණාත්මය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ අර දැන් ගොඩාක් වැසි දවස් වල පැණිකමඩු වල අර ජලය ගොඩාක්ම මේ පළවලට අවශෝෂණය කරගන්නවානේ අස්වැන්න විදිහට. එතකොට අස්වැන්නේ ගුණාත්මය අඩුයි වඩා. දැන් ලියාගෙන අස්වැන්න ප්‍රමාණය හා ගුණාත්මය අඩුවීම යටතේ ලියාගන්න. ඉස්සෙල්ලාම අස්වැන්න ප්‍රමාණය අඩුවීම අහස වලාකුළු වලින් බරවීම හේතුවෙන් අහස වලාකුළු වලින් බරවීම හේතුවෙන් ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය අඩු වී ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය අඩු වී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වී යයි. ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වී යයි. එවිට අස්වන වල ප්‍රමාණය අඩු වේ. ඔයාලට ළමයි වේගය වැඩි නම් මේ ස්ටොප් කරලා ලියාගන්න මොකද? ඉක්මන් මේ ටික කරලා දැම්මම ඔයාලා ස්ටොප් කරලා ලියාගන්න බැරි වෙච්ච ඒවා ලියාගත්තා කියන්නේ. මේ අහස වලාකුළු වලින් බරවීම හේතුවෙන් ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය අඩු වී ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වේ. එවිට අස්වන වල ප්‍රමාණය අඩු වෙනවා. අස්වන ගුණාත්මය අඩු වෙන්නේ කොහොමද? ඒක නම් දන්නා පැණිකමල් වල උදාහරණයක් දාගන්න අස්වන වල ප්‍රමාණය අඩු වීම. වැසි කාලවලදී පැණිකොමඩු වල ජලය වැඩිවීම නිසා වැසි කාලවලදී පැණිකොමඩු වල ජලය වැඩිවීම නිසා රස අඩු වී යයි. වැසි වැසි කාලවලදී පැණිකොමඩු වල ජලය වැඩිවීම නිසා රස අඩු වී යයි. ඊළඟට තියෙන්නේ පෝෂක අවශෝෂණය අඩුවීම. පෝෂක අවශෝෂණය අඩුවීම. මාතෘකාව ගන්න. පෝෂක අවශෝෂණය අඩු වෙන්නේ කොහොමද? දැන් අපි අර අතන ඉස්සෙල්ලා කතා කරා මේ පාංශු සාරවත් බව කියන එක. පාංශු සාරවත් බව වැඩි වෙන්නේ කොහොමද? වැස්ස ලැබුණාම මේ පෝෂක ජලයත් එක්ක දිය වෙලා තමයි පස සාරවත් වෙන්නේ. එතකොට මෙතන මොකද්ද කතා කරන්නේ? පෝෂක අවශෝෂණය අඩුවීම. පෝෂක අවශෝෂණය අඩුවීම කියන්නේ මේ දැන් පෝෂක අවශෝෂණය කරන්නේ මේ පාංශු ජලයේ දිය වුණාමනේ. එතකොට මේ ජලය මේ පෝෂක ජලයේ පෝෂක මේ දිය වෙන්න නම් ජලය තියෙන්න ඕනේ. ජලය සපයන්නේ එතකොට වැස්සෙන්නේ. එතකොට වැස්ස නැත්තම් මොකද වෙන්නේ? වැස්සේ නැත්තම් එහෙම පෝෂක වලට ජලය අවශෝෂණය කරගන්න බෑ.
මොකද පසේ පොහොර මේ කොච්චර පොහොර තිබ්බත් වැඩක් නැහැ. මම ඉස්සෙල්ලා කිව්වේ පසේ පෝෂක කොච්චර තිබ්බත් වැඩක් නැහැ. පෝෂක ජලයේ දිය වෙන්න ඕනේ. ජලයේ දිය වුණාට පස්සේ තමයි ඒ පෝෂක ටික ශාක මගෙන් අවශෝෂණය කරගන්නේ. එතකොට මේ වැස්ස එහෙම නැත්තම් එහෙම මේ පසේ ජලය නැහැනේ. පසේ ජලය නැති වුනහම පසේ පෝෂක ටික අවශෝෂණය කරගන්නත් බෑ. අන්න ඒකට තමයි කියන්නේ මේ පෝෂක අවශෝෂණය අඩු වෙනවා කියන්නේ. ඒ යටතේ තියාගන්න. වැස්ස නොමැති විට නැත්නම් වර්ෂාපතනය නොමැති විට වර්ෂාපතනය නොමැති විට පෝෂක ජලයේ දියවීම පෝෂක ජලයේ දියවීම පෝෂක ජලයේ දියවීම අඩු නිසා පෝෂක ජලයේ දියවීම අඩු නිසා පෝෂක අවශෝෂණය අඩු වී යයි. පෝෂක අවශෝෂණය අඩු වී යයි. ඊට පස්සේ තියෙන්නේ පාංශු ලවණතාවයේ වැඩිවීම. මාතෘකාව දාගෙන ඊළඟ කරුණ දාගන්න මේ පාංශු ලවණතාවයේ වැඩිවීම. පාංශු ලවණතාවය ඇති වෙන්නේ ඒත් වැස්ස නැති වුනහම. ඒ කියන්නේ මේ පසේ ලවණ තියෙනවනේ. වැස්සාම මේ ලවණ සහිත ජලය ගැඹුරු ඇසීම හරහා ලවණ සහිත ජලය පස ඇතුළටම ගමන් කරනවා. භූගත ජල ප්‍රවලටම ගමන් කරනවා. වැස්සේ නැති වුනහම මේ ලවණ ටික මොකද වෙන්නේ? පස තුලම රැඳිලා තියෙනවා. ඒ කියන්නේ දැන් වැස්සාම මොකද වෙන්නේ? මේ ජලයත් එක්ක මේ පාංශු ලවණ දිය වෙලා වැස්සීම ගැඹුරු වැස්සීම හරහා භූගත ජල ප්‍රවලටම ගමන් කරනවා. වැස්සේ නැති වුනහම මේ ලවණ ටික පසේම රැඳිලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පසේ ලවණතාවය වැඩි වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පාංශු ලවණතාවය වැඩි වීම කියලා. එයට දෙඩියා ගන්න වර්ෂාපතනය නොමැති විට වර්ෂාපතනය නොමැති විට
පාංශු ලවණ පාංශු ලවණ පසෙන් සේදී යාමක් පසෙන් සේදී යාමක් සිදු නොවන අතර සිදු නොවන අතර පසෙහි ලවණතාවය වැඩි වී පසෙහි ලවණතාවය වැඩි වී පසෙහි ලවණතාවය වැඩි වී ලවණ සහිත පසක් ඇතිවේ ලවණ සහිත පසක් ඇතිවේ ඔය පාංශු ලවණතාවය එහෙම තව කතා කරන අපි මේ පස පාඩම එහෙම කතා කරනවා ඔය පෝෂක කියන එකත් කරන පස්සේ පෝෂක නම එතකොට දැන් මේක මොනවද තිබ්බේ රෝග පලිබෝධ පැතිරෙන්නේ වර්ෂාපතනය වැඩි වුණාම වර්ෂාපතනය වැඩි වෙලා තෙතමනය වැඩි වුණාම තෙතමනය වැඩි වුණාම මොකද වෙන්නේ අර බැක්ටීරියා දිරීල වලට මේ හොඳ හොඳ ප්‍රශස්ත හිතකර පරිසර තත්ත්වයන් නිර්මාණය. එතකොට එයාලගේ අර ප්‍රජනන හැකියාව වැඩි වෙලා රෝග හා පලිබෝධ ඉතින් ඉක්මනින් පැතිරෙන්නේ. ශාකයට යාන්ත්‍රික හානි සිදු වෙන්නේ ශාක ඇද වැටීම් මල් හා ඵල හැලී යාම ආන්ගේක. අස්වන ප්‍රමාණය ගුණාත්මක අඩුවීම කියන්නේ මේ අර වැසිසේ කාලගුණය නිර්මාණය වුණාම ශාකවල ලැබෙන සූර්යාලෝකය අඩුයි. සූර්යාලෝකය අඩු වුණාම ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය අඩු වුණාම අස්වන වල ප්‍රමාණය අඩු වෙනවා. මේ ඒකත් නිර්මාණය වෙන්නේ කොහොමද? මේ වැස්ස වැඩි වුණාම පස්සේ ගුණාත් මේ අස්වන වල ගුණාත්මය අඩු වෙන්නේ වැස්ස වැඩි වුණාමනේ. මොකද අර මේ පනිකමුඩු වල එහෙම රසය අඩු වෙන්නේ ගොඩාක් වැස්ස වැඩි වුණාම. එතකොට පස්සේ පෝෂක අඩු වෙන්නේ කොහොමද? වැස්ස අඩු වුණාම. පස්සේ පෝෂක අඩු වෙන්නේ. පස්සේ ලවණතාවයත් ඇති වෙන්නේ වැස්ස අඩු වුණාම. එතකොට මේ තුනම වැඩි වෙන්නේ මේ තුන වැඩි වෙන්නේ කොහොමද? මේ වැස්ස වැඩි වුණාම ඊට පස්සේ මේ දෙක ඇති වෙන්නේ වැස්ස අඩු වුණාම. වැස්ස අඩු වුණාම ඊට පස්සේ අපි කතා කරන ඊළඟ දේශගුණික සාධකය තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය කියන්නේ මොකද්ද? මාතෘකාව දාගන්න උෂ්ණත්වය. උෂ්ණත්වය කියලා දාලා ලියාගන්න යටින් වායුගෝලයේ ඇති තාප ප්‍රමාණය වායුගෝලයේ ඇති තාප ප්‍රමාණය උෂ්ණත්වයයි. වායුගෝලයේ ඇති තාප ප්‍රමාණය උෂ්ණත්වයයි. වායුගෝලයේ ඇති තාප ප්‍රමාණය උෂ්ණත්වයයි. වායුගෝලයේ උෂ්ණත්වය ඇති වෙන්නේ මොකක් මගින්ද? තාප කතාවේ වායුගෝලයේ තාපය වැඩි වෙන්නේ අඩු වෙන්නේ උෂ්ණත්වය වැඩි කරන්නේ කවුද? සූර්යාලෝකය නේද? ඒ කියන්නේ උෂ්ණත්වය ලබා දෙන ප්‍රධාන ප්‍රභවය මොකද්ද? සූර්යයා. ඒකත් දාගන්න උෂ්ණත්වය ලබා දෙන ප්‍රධාන ප්‍රභවය සූර්යයා වේ. උෂ්ණත්වය ලබා දෙන ප්‍රධාන ප්‍රභවය සූර්යයා වේ. ඊළඟට දැන් ශ්‍රී ලංකාව එහෙම ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ හැමතැනම උෂ්ණත්වය එකයිනේ. දැන් අනුරාධපුරම පොළොන්නරුව පැත්තේ එහෙම ගොඩාක් උෂ්ණත්වය වැඩි. ඊට පස්සේ නුවරඑළිය එහෙම උෂ්ණත්වය අඩුයි. දැන් උෂ්ණත්වය වැඩි වෙන්නේ අඩු වෙන්නේ ඒ මොකක් නිසාද? දැන් ඊළඟට අපි ඒක තමයි කතා කරන්නේ ස්ථාන නිෂ්ණාතයනේ උෂ්ණත්වය වෙනස් වීමට බලපාන සාධක. මාතෘකාව දාගන්න ස්ථානයෙන් ස්ථානයට උෂ්ණත්වය වෙනස් වීමට බලපාන සාධක. එයට පළවෙනි එක තමයි උච්චත්වය. උච්චත්වය. උච්චත්වය කියන්නේ මොකද්ද? මුහුදු මට්ටමේ සිට ඇති උස. දැන් අපි උච්චත්වය වැඩි වෙන්න මොකද කියන්නේ? ඒ කියන්නේ මුහුදු මට්ටමේ තියලා තියෙන උස වැඩි වෙන්න
දැන් නුවරඑළිය එහෙම උෂ්ණත්වය ගොඩාක් අඩුයිනේ, සීතලයිනේ. දැන් නුවරඑළියේ තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා ගොඩාක් උසින්. එතකොට මුහුදු මට්ටමේ තියලා ඉඳන් තියෙන උස වැඩි වෙන්න උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. නුවරඑළිය උෂ්ණත්වය අඩුයිනේ. ඒතකොට උෂ්ණත්වය අඩු වෙලා තියෙන දැන්. අනුරාධපුර පොළොන්නරුව පැත්තේ මොකද? මුහුදු මට්ටමේ තියෙන උස අඩුයි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි. ඒක තමයි උච්චත්වය. උච්චත්වයටයි යම් කිසි ස්ථානයක මුහුදු මට්ටමේ සිට ඇති උස උච්චත්වය. උච්චත්වය වැඩි වෙන විට උෂ්ණත්වය අඩුවීම සාමාන්‍ය තත්ත්වයකි. තත්ත්වයක් තත්ත්වයක් කියලා දාගන්න. තත්ත්වයක් ලෙස හඳුන්වන අතර අ, මෙතන දාගන්න මෙතන වැරදිලා තියෙන්නේ. පරිසර පතන ශීඝ්‍රතාවය. මෙතන ඉන්නේ පරිසර පතන ශීඝ්‍රතාවය කියලා දාන්න. පරිසර පතන ශීඝ්‍රතාවය ලෙස හඳුන්වනවා. මෙතන පරිසර පතන ශීඝ්‍රතාවය. පරිසර පතන ශීඝ්‍රතාවය ලෙස හඳුන්වන්නේ. මේ සෑම මීටර 1000කටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 0.64ක් බැගින් අඩුයි. මීටර් මීටර් 100කට උෂ්ණත්වය අඩු වෙනවා සෙල්සියස් අංශක 0.6යි 4ක්. උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.64ක් අඩු වෙනවා. මීටර් 1000කට නම් කොච්චරද? මීටර් 1000ක් ගත්තේ. එතකොට මොකද දැන් 100ක් නේ තියෙන්නේ. දශම 30ක්. මෙතන ඉඳලා මේ පැත්තට එනවනේ දශම 30ක්. එතකොට 6.4. සෙල්සියස් අංශක මීටර් 1000ක් නම් සෙල්සියස් අංශක 6.4ක් අඩු වෙනවා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1000ක් යනකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4කින් අඩු වෙනවා. මේකට මොකක්ද කියන්නේ? පරිසර පතන ශීඝ්‍රතාවය කියලා. ඔයාලා මේ ටික නෝට් ඩවුන් කරගන්න. ඊළඟට තියෙන්නේ භූගෝලීය පිහිටීම. භූගෝලීය පිහිටීම කියන්නේ ඔය දැන් ශ්‍රී ලංකාවේ එහෙම ගත්තොත් එහෙම හැටන් වැලිමඩ පැත්තේ එහෙම සානු තියෙනව නේද? හැටන් වැලිමඩ පැත්තේ උෂ්ණත්වය වැඩිද අඩුයිද? අඩුයිනේ නේද? එතකොට ওই සානු හැම ආශ්‍රිතව උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ භූගෝලීය පිහිටීමත් අනුව උෂ්ණත්වය අඩු වෙනවා. භූමියේ අවපාත ඇති විට එම ස්ථානයේ පරිසර උෂ්ණත්වය අඩුයි. මෙතන මේ භූගෝලීය පිහිටීම කියලා මේක නෝට් ඩවුන් කරගන්න. භූමියේ අවපාත ඇති විටදී එම ස්ථානයේ පරිසර උෂ්ණත්වය අඩුයි. මොනවද ඒවට උදාහරණ? අවපාත. භූමියේ අවපාත මොනවද? උදාහරණ කියලා දාලා ලියාගන්න මෙතන යටින් උදාහරණ හැටන් වැලිමඩ සානු ආශ්‍රිතව හැටන් වැලිමඩ සානු ආශ්‍රිතව අඩු උෂ්ණත්වයක් දැකිය හැකිය. හැටන් වැලිමඩ සානු ආශ්‍රිතව අඩු උෂ්ණත්වයක් දැකිය හැකිය. හැටන් වැලිමඩ සානු ආශ්‍රිතව අඩු උෂ්ණත්වයක් දැකිය හැකිය. ඊළඟ සාධකය මොකද? ස්ථානයක් අණු උෂ්ණත්වය වෙනස් වෙන වෘක්ෂලතා ගහනය. වෘක්ෂලතා ගහනය වැඩි වෙන්න මොකද? ඒ කියන්නේ ගස් වැඩි තැන්වල උෂ්ණත්වය වැඩිද අඩුයිද? ගස් වැඩි කියන්නේ උෂ්ණත්වය අඩු. එහෙනම් ගස් වැඩි වුණාම කොහොමද උෂ්ණත්වය අඩු වෙන්නේ? අර දැන් ගස් වැඩි වුණාම සෙවණයිනේ හරි. සෙවණ වැඩි වුණාම උෂ්ණත්වය අඩු වෙනවා. තා මොනවද? ගස් වැඩි වුණාම අර දැන් ගස් ප්‍රභාසංශ්ලේෂණය කරනවානේ. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. මේ පරිසර උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙන වායුවක්. ඒතකොට ගස් මගින් මොකද කරන්නේ? ප්‍රභාසංශ්ලේෂණයේදී මේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නවා. කාබන් සයිඩ් අවශෝෂණය කරන ඔක්සිජන් එළියට දානවා. එතකොට මොකද වෙන්නේ? පරිසර උෂ්ණත්වය අඩු වෙනවා. පරිසර උෂ්ණත්වයට හේතු වෙනවා කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ.
ගස් මගින් කාබන් ඩයොක්සයිඩ් ටික අවශෝෂණය කරගත්තාම උෂ්ණත්වය අඩු වෙනවා. තව මොනවද? මේකේ බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. ශාක වියන් මගින් සපයන සෙවණ හා කුසලතා ගහණය වැඩි වීමත් සමග උච්ඡේදනය මගින් පරිසරයෙන් නිදහස් කරන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වීමත් සමග උෂ්ණත්වය අඩු වේ. එතන මේ හදා ගන්න ඕනේ. මෙතන හදාගන්න මේ කුසලතා ගහණය වැඩිවීම හා කියලා. වැඩිවීම හා ශාක විසින් ශාක වියන් මගින් සපයන සෙවණ හා කුසලතා ගහණය වැඩිවීම හා උච්ඡේදනය මගින් පරිසරය නිදහස් කරන ජල වාෂ්ප ප්‍රමාණය වැඩිවීමත් සමග උෂ්ණත්වය අඩු වේ. ඒ කියන්නේ උච්ඡේදනය මගින් මේ පරිසරයට ගොඩක් ජල වාෂ්ප නිදහස් කරනවානේ. ඒ ජල වාෂ්ප නිදහස් කරාම පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි වුණාම ආර්ද්‍රතාවය කියන්නේ දැන්ට ජල වාෂ්ප ප්‍රමාණය කියලා මතක තියාගන්න. පරිසරයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම උෂ්ණත්වය අඩු වෙනවා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් ශාක මගින් අවශෝෂණය කර ගැනීම නිසාද උෂ්ණත්වය අඩු වේ. ශාක ප්‍රභා සංශ්ලේෂණය කරද්දී කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙන වායුවක්. අවශෝෂණය කරලා පිට කරන්නේ මොනවද? ඔක්සිජන්. ඔක්සිජන් පිට කරනවා. එතකොට පරිසර උෂ්ණත්වය අඩු වෙනවා. ඊට පස්සේ මානසික ක්‍රියාකාරකම් ඊළඟ එක මානසික ක්‍රියාකාරකම්. මොනවද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වෙන මානසික ක්‍රියාකාරකම්?